දෙවන ලෝක යුද්ධ සමය ගැන විවිධ වූ කතා ඔයාලා අහලා ඇතිනේ. ඒත් අද අපි කතා කරන්න යන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ සිදු ඔබ නොඇසූ නඩු තීන්දුවක් පිළිබඳවයි. ජර්මානු පාබල හමුදාවේ ජෙනරාල්වරයෙකු ඇන්ටන් ඩොස්ලර් දුන්න දරුණු නියෝගයක් නිසා ඔහු ඊට පසු වසරේදී යුද්ධාපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වෙනවා. ඒ මොහොතේ ඔහුට ලැබුණු දඬුවම මොකක්ද වගේම ඔහු ඒ වගේ දඬුවමක් ලබන්න තරම් දුන්න දරුණු නියෝගය මොකක්ද කියලා තමා අද අපි බලන්න යන්නේ. ඉතින් මං ඔයාලාට ආරාධනා කරනවා දෙවන ලෝක යුද්ධ සමයේ සිදු ඔබ නොඇසූ නඩු තීන්දු කතාවේ අවසාන තප්පරය තෙක් රැඳිලා ඉන්න කියලා. අපි මේ කතාව කොටසින් කොටස විස්තර කරගෙන ඉස්සරහට යමු. එතකොට ඔයාලට මේ කතාව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි මුලින් බලමු කවුද මේ ඇන්ටන් ඩොස්ලර් කියන්නේ කියලා. 1891 වන වර්ෂයේ මැයි මාස 10 වන දින ජර්මනියේ උපත ලැබූ ඇන්ටන් ඩොස්ලර් 1910 වන වර්ෂයේදී ජර්මානු හමුදාවට බැඳෙනවා. පළමු ලෝක යුද්ධ සමයේදී කනිෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කළ ඩොස්ලර් දෙවන ලෝක යුද්ධය ආරම්භයේ ඉඳලා 1940 වන වර්ෂය දක්වා ඔහු 7 වන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කරනවා. පසුව ඔහු 1941 වන වර්ෂයේ ඉඳලා 1942 වන වර්ෂය දක්වා 57 වන පාබල සේනාංකයටත් 1942 වන වර්ෂයේදී 163 වන පාබල සේනාංකයටත් තන ලබා දෙනවා. ඊට පස්සේ ඔහුව තාවකාලිකව ඉතාලියේ 75 වන හමුදා බලකායේ අනදෙන නිලධාරියා ලෙස පත් කරනවා. ඒ 1944 වන වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා ජුලි මාසය දක්වායි. ඉතින් අපිට පොඩි අදහසක් ආවනේ ඇන්ටන් ඩොස්ලර් ගැන. එයාගේ මේ අවසාන සේවා කාලයේදී ඒ කියන්නේ 1944 වන වර්ෂයේදී එක්තරා කඩාකප්පල්කාරී මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වුණා. දැන් අපි බලමු මොකක්ද ඒ කඩාකප්පල්කාරී මෙහෙයුම් දෙක කියලා. මේ මෙහෙයුමට කිව්වේ ජිනී මෙහෙයුම කියලා. මේ මෙහෙයුම් දෙක ජිනී 1 ලෙසත් ජිනී 2 ලෙසත් නම් කළා. මේ මෙහෙයුම ක්‍රියාත්මක කළේ OSS හෙවත් US Office of Strategic Services ලෙස හැඳින්වන එක්සත් ජනපද උපාය මාර්ගික සේවා කාර්යාලය තුලිනුයි. ඔවුන්ගේ අරමුණ වුණේ මධ්‍යම ඉතාලියේ සිටි ජර්මානු හමුදාවේ sannivedana මාර්ගය වෙන දුම්රිය මාර්ගය පුපුරවා හැරීමයි. මේ දුම්රිය මාර්ගය පුපුරවන්න මූලිකවම හේතු වුණේ ටෙලිග්‍රාෆ් ගුවන් විදුලි වගේ sannivedana මාර්ග යුද්ධයේදී භාවිතයට එන්න කලින් යුද්ධයේ වර්තමාන තත්ත්වයේ ඉහළ නිලධාරීන්ට දැනගන්නත් යුද්ධයේ සිටින හමුදා ඒකකයන්ට ඔවුන්ගේ ඉදිරි සැලසුම් මොනවද කියලා දැනුම් දීමටත් අදාළ තොරතුරු බෙදා හැරීම සිද්ධ කළේ දුම්රිය මාර්ගය තුලින් නිසා දුම්රිය මාර්ගය පුපුරවා හැරීමට ඔවුන් සැලසුම් කළා. ඉතින් මේ OSS කණ්ඩායමේ පළමු මෙහෙයුම තමයි ජිනී 1 කියන්නේ. 1944 වන වර්ෂයේ පෙබරවාරි මාස 27 වන දින එක්සත් ජනපද කමාන්ඩෝ බටයින් 15 දෙනෙකුගෙන් යුක්ත වූ කණ්ඩායමක් ඉතාලියේ ෆ්‍රමුරා කියන කුඩා නගරයට බටහිර දෙසට වෙන්න ගොඩ බැසීමට උත්සාහ කළා. කොහොම වුණත් ඒ කණ්ඩායම ගොඩ බැහැලා තිබුණේ වැරදි තැනකටයි. ඒ නිසා ඒ කණ්ඩායමට උමග සොයා ගැනීමට නොහැකි වූ නිසා ඒ මෙහෙයුම ඔවුන්ට අවසන් කරන්න සිද්ධ වුණා. පසුව ඔවුන් නැවතත් මාර්තු මාස 22 වන දින ඔවුන්ගේ දෙවන උත්සාහය විදිහට ජිනී 2 මෙහෙයුම ක්‍රියාත්මක කළා. ඒ පාරත් ඔවුන් ගොඩ බැස්සේ වැරදි තැනකටයි. ඔවුන් ගොඩ බැහැලා දවස් 2කට පස්සේ ඉතාලියේ ෆැසිස් සොල්දාදුවන් වගේම ජර්මානු හමුදාවේ බටයින්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් ඔවුන්ව අල්ලා ගන්නවා. ඔවුන්ව අල්ලා ගන්නකොට එක්සත් ජනපද හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් 2 දෙනෙකු ඇතුළු කමාන්ඩෝ බටයින් 15 දෙනෙක් ඒ OSS කණ්ඩායමේ ඉන්නවා. අල්ලාගත් ඔවුන්ව ඉතාලියේ ලාස්පේසියා වෙත ගෙන යනවා. එතනදී ඔවුන්ව
ජර්මානු කර්නල් ඕමස්ගේ අණ යටතේ සිටි 130 වන බල සේනාවේ මූලස්ථානය අසල සිරකර තබනවා. එතකොට මේ ඕමස්ගේ ආසන්නතම උසස් නිලධාරියා වුණේ අපේ කතාවේ ප්‍රධාන කතාවස්තුව වෙන එවක 75 වන හමුදා බලකායේ අණ දෙන නිලධාරියා වූ ඇන්ටන් ඩොස්ලර්යි. අල්ලාගත් කමාන්ඩෝ බටයින් 15 දෙනාගෙන් බුද්ධ්‍යංශ නිලධාරීන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. එහිදී එක් ඇමරිකානු නිලධාරියෙක් ඔවුන්ගේ ඒ ජිනී මෙහෙයුම හෙළි කළා. පස්සේ මෙහෙයුමට අදාළ සියලු හෙළිකිරීම් පිළිබඳ තොරතුරු ඩොස්ලර්ට යවනවා. පසු දින ඉතාලියේ සියලුම ජර්මානු හමුදාවන්ට අණ දෙන ජෙනරාල් ෆීල්ඩ් මාෂල් ඇල්බර්ට් කෙසල්රින්ට මේ පිළිබඳව දන්වා ඔවුන්ට කුමක් කළ යුතුද යන්න ඩොස්ලර් අසනවා. කෙසල්රින්ගේ ප්‍රතිචාරය වුණේ 1942 දී ඇඩොල්ෆ් හිට්ලර් නිකුත් කරන ලද කමාන්ඩෝ නියෝගයට අනුව කටයුතු කරන ලෙසයි. ඉතින් මේ කමාන්ඩෝ නියෝගය කියන්නේ 1942 වන වර්ෂයේ ඔක්තෝබර් මාස 18 වන දින ඇඩොල්ෆ් හිට්ලර් යුරෝපයෙන් අප්‍රිකාවෙන් අල්ලා ගන්නා සියලුම මිත්‍ර කමාන්ඩෝ බටයින් නිසි නිල ඇඳුමෙන් සැරසී සිටියත් යටත් වීමට උත්සාහ කළත් කිසිදු නඩු විභාගයකින් තොරව ඝාතනය කළ යුතු බවයි. මේ ක්‍රියාව ජිනීවා ජාත්‍යන්තර සම්මුතියට පටහැනි ක්‍රමයක් වුණත් රහසිගතව නිකුත් කළ මේ කමාන්ඩෝ නියෝගය කිසිදු අණදෙන නිලධාරියෙකු හෝ හමුදා නිලධාරියෙකු ඒ නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම ජර්මානු හමුදා නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක් විදිහට සැලකුවා. මේ නියෝගයට අදාළ පිටපත් දුසිමක් පමණ අණදෙන නිලධාරීන් අතර බෙදා හැරියා. කිසිම අවස්ථාවක ඒ පිටපත් සතුරා අතරපත් නොවිය යුතු බවටද නියෝග කර තිබුණා. දැන් ඔයාලා දන්නවනේ මේ කමාන්ඩෝ නියෝගය කියන්නේ මොකක්ද කියලා. ඉතින් එදා කෙසල්රින් ඩොස්ලර්ට නියෝග කළේ මේ කමාන්ඩෝ නියෝගය OSS කණ්ඩායමේ කමාන්ඩෝ බටයින් 15 දෙනාට විරුද්ධව ක්‍රියාත්මක කරන ලෙසයි. ඉතින් ඩොස්ලර් එදිනම මේ නියෝගය ඔහුගේ යටතේ සිටි 135 වන බලසේනාංකයට අණ දෙන කර්නල් ඕමස්ට විදුලි පණවිඩයකින් දැනුම් දෙනවා. ඒ විදුලි පණවිඩය දැක්ක ඕමස් තරමක් නොසන්සුන් වෙලා ඒ නියෝගය ප්‍රමාද කරන ලෙසට ඉල්ලමින් විදුලි පණවිඩයක් ඩොස්ලර්ට යවනවා. ඕමස්ගේ විදුලි පණවිඩයට ප්‍රතිචාරයක් විදිහට ඩොස්ලර් වෙනත් විදුලි පණවිඩයකින් නියෝග කරන්නේ කලින් කළ නියෝගය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසයි. නිල ඇඳුමින් සැරසුණු යුද සිරකරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම 1929 වන වර්ෂයේ ජිනීවා යුද සිරකරුවන් පිළිබඳ සම්මුතියට පටහැනි බව ඕමස් දැන සිටින නිසා ඒ මරණ දණ්ඩනය ලබාදීම නතර කිරීමට විවිධ උත්සාහයන් ගත්තත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වුණා. 1944 වන වර්ෂයේ මාර්තු මාස 26 වන දින ජිනී 2 මෙහෙයුමට සම්බන්ධ වූ එක්සත් ජනපද කමාන්ඩෝ බටයින් 15 දෙනා ඉතාලියේ පුන්ටා බියන්කාහිදී මරා දමනු ලැබුවා. පසුව ඔවුන්ගේ සිරුරු සමූහ මිනිවලක තැන්පත් කරනු ලැබුවා. හිට්ලර්ගේ මේ කමාන්ඩෝ නියෝගය පිළිබඳ නොදැන මේ කමාන්ඩෝ බටයින්ට දුන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ ඩොස්ලර්ගේ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුවද සේවයෙන් පහ කර තිබෙනවා. පුංචි මතක් කිරීමක්. ඔයාලා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි පළ කරන අලුත් වීඩියෝ ගැන දැනගන්න බෙල් අයිකන් එකද ක්ලික් කරන්න. මේ මතක් කිරීමත් එක්ක අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. ඔන්න දැන් තමා කතාවේ හොඳම කොටසට ආවේ. මේ දරුණු නියෝගය ක්‍රියාත්මක වෙලා මාස කිහිපයකට පස්සේ ඩොස්ලර්ව එක්සත් ජනපද හමුදාව යුද සිරකරුවෙකු විදිහට අත්අඩංගුවට ගන්නවා. 1945 වන වර්ෂයේ ඔක්තෝබර් මාස 8 වන දින පළමු මිත්‍ර හමුදා යුද අපරාධ නඩු විභාගය ඉතාලියේ කැසට රාජකීය මාලිගයේදී පවත්වනු ලබනවා. එතනදී ඩොස්ලර්ට නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඩොස්ලර් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉදිරියේ ප්‍රකාශ කළේ තමන් නියෝගය නිකුත් නොකළ බවත් එය ෆීල්ඩ් මාෂල් කෙසල්රින් වෙතින් කර්නල් ඕමස් වෙත පමණක් ලබා දුන් බවයි. ඩොස්ලර් එක්සත් ජනපද කමාන්ඩෝ බටයින් 15 දෙනාට මරණ දඬුවම නියම කිරීමට ඍජුවම ක්‍රියා කර ඇති බවට සොයාගත් විනිශ්චය සභාව ඔහුගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා.
ඒ වගේම විනිශ්චය සභාව ප්‍රකාශ කළේ 1907 ගොඩබිම් යුද්ධය පිළිබඳ හේග් සම්මුතිය යටතේ සිවිල් ඇඳුමින් හෝ සතුරු නිල ඇඳුමින් සැරසුණු ඔත්තුකරුවන් වගේම කඩා කප්පල්කාරයින් මරා දැමීම නීත්‍යානුකූල වුවත් හමුදා නිල ඇඳුමින් අල්ලාගත් අය මරා දැමීම නීත්‍යානුකූල නොවන බවයි. ඒ නිසා ජිනී 2 මෙහෙයුමේදී අල්ලාගත් එක්සත් ජනපද කමාන්ඩෝ බටයින් නිල ඇඳුමින් සැරසී සිටි නිසා ඔවුන්ට මරණ දණ්ඩන නියෝගය ක්‍රියාත්මක කරමින් ඒ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති නිසා ඩොස්ලර් ඒ නඩු විභාගයේදී යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වුණා. පසුව 1945 වන වර්ෂයේ දෙසැම්බර් මාස 1 වන දින උදෑසන 8ට 12 දෙනෙකුගෙන් යුතු වෙඩි තැබීමේ කණ්ඩායමක් විසින් ඉතාලියේ ඇවසහිදී ඇන්ටන් ඩොස්ලර්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මේ මරණ දණ්ඩනය මෙලෙස එවක කැමරාවක සටහන් වී තිබුණා. වෙඩි තබා ඝාතනය කිරීමෙන් පස්සේ ඇන්ටන් ඩොස්ලර්ගේ සිරුර හමුදා ට්‍රක් රථයකින් පිටත් කර තිබෙනවා. පසුව ඔහුගේ සිරුර පොමේසියා ජර්මානු යුද සුසාන භූමියේ තැන්පත් කර තිබෙනවා. එක්සත් ජනපද හමුදාව විසින් ඝාතනය කිරීමට නියමිත නාසි යුද අපරාධකරුවන්ගෙන් එල්ලා මැරීම වෙනුවට වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙකුගෙන් එක් අයෙකු වුණේ මේ ඇන්ටන් ඩොස්ලර්යි. මං හිතනවා දෙවන ලෝක යුද සමයේ සිදු මින් පෙර ඔබ නොඇසූ නඩු තීන්දු කතාව දැනගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳ ඔයාලගේ අදහස් යෝජනා සහ චෝදනා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මං ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.